2022 ප්‍රශ්න පත්‍රය. මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය ප්‍රධාන වශයෙන් සිදු කරන ඉන්ද්‍රිය කුමක්ද? එතකොට අපි දන්නවා මිනිසාගේ නයිට්‍රජනීය බහිස්රාවය විශේෂයෙන්ම කරන්නේ වෘක්ක විසින්. එතකොට බහිස්රාවය කියන්නේ මොකක්ද කියලා පොඩි හැඳින්වීමක් දෙන්න. බහිස්රාවය කියලා කියන්නේ ජීවි දේහ තුළ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියාවල එකතු වෙන අපි පරිවෘත්තීය කියලා කියන්නේ. එතකොට පරිවෘත්තීය ප්‍රතික්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය. මම ඒක 2023 පේපරෙත් කියලා තියෙනවා පරිවෘත්තීය ප්‍රතික්‍රියාවලදී නිපද වෙන නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය තියෙනවා. නිෂ්ප්‍රයෝජන ද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම. නැත්නම් අපද්‍රව්‍ය සිරුරෙන් බැහැර කිරීම තමයි බහිස්රාවය කියලා කියන්නේ. එතකොට මල ද්‍රව්‍ය බහිස්රාවයක් වෙන්නේ නැත්තේ ඒක ජීවීන් තුළ සිදුවන ජෛව රසායන ප්‍රතික්‍රියාවක් නොවන නිසා. ඒකත් හොඳින් මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ අපේ ප්‍රශ්නේ අහන්නේ නයිට්‍රජනීය බහිස්රාවය සිදුවන ප්‍රධාන ඉන්ද්‍රියනේ. ඒතකොට නයිට්‍රජනීය බහිස්රාවය සිදුවන ප්‍රධාන ඉන්ද්‍රිය වෙන්නේ වෘක්කයයි. හරිද? ඊට අමතරව ප්‍රශ්නෙන් එළියට පොඩ්ඩක් ගියාන් පස්සේ මුත්‍රවාහිනී පද්ධතිය. මම මෙතන රූපයක් ඇඳලා තියෙනවා මුත්‍රවාහිනී පද්ධතියේ. ඒතර මුත්‍රවාහිනී පද්ධතියේ වෘක්ක තියෙනවා, මහා ධමනි, අදර මහා ශිරාව, මුත්‍රාශය, මුත්‍ර මාර්ගය, මුත්‍රවාහිනී යුගල දෙක තියෙනවා. මේ වෘක්ක විසින් එන මෙන්න මේ රූපෙත් වා සටහන් කරගන්න. වාගේ වෙන අවුරුද්දකදී තව ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඊට පස්සේ මුත්‍රවාහිනී පද්ධතියේ ප්‍රධාන කොටස් හතරක් අපිට තියෙනවා. එක තමයි වෘක්ක යුගල, මුත්‍රවාහිනී යුගල, මුත්‍රාශය හා මුත්‍ර මාර්ගය. ඒකත් සටහනක් කරගන්න. ඒක පොඩ්ඩක් ප්‍රශ්නෙන් එළියේ තියෙන දේවල් ටිකක් කිව්වේ. අපේ පිළිතුර දෙන්නේ 1ට 4